අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවම කම්පණයට පත් කරපු සේයා සදියුමිදෙරියගේ ඝාතනය ගැන. හැබැයි මේ කතාව ඒ අඳුරු අපරාධය ගැන විතරක් නෙමෙයි, ඒ අභිරහස විසඳන්න විද්‍යාව කොහොමද පුදුම විදිහක ආලෝකයක් උනේ කියන එක ගැනයි. ඇත්තටම මේක එකිනෙකට බැඳුණු කතා දෙකක්. එකක් තමයි මුළු රටක්ම බියෙන් සහ කම්පාවෙන් වෙලාගත්ත දරුණු ඛේදවාචකයක්. අනික් කතාව ඒ අන්ධකාරයේ මැදින් සත්‍ය එළියට අරගෙන යුක්තිය ඉටු කරපු විද්‍යාවේ විස්මිත බලය ගැන. හොඳයි. එහෙනම් අපි මේ කතාවේ මුලටම යමු. මේ දරුණු අපරාධය සිද්ධ වුණු මුල් දවස්වල පිළිතුරු හොයන්න පටන් ගනිද්දී විමර්ශකයන්ට මුහුණ දෙන්න සිද්ධ වුණේ මොන වගේ අභියෝගවලටද? සේයා සිදුවීම නිසා මුළු ගමම මුළු රටම හිටියේ ලොකු බයකින්. ඉතින් විමර්ශකීන්ට තිබුණේ හිතා ගන්නවත් බැරි පීඩනයක්. හැබැයි අවාසනාවකට සාම්ප්‍රදායික සාක්ෂි ඒ කියන්නේ අහල පහල අයගෙන් ගත්ත තොරතුරු වගේ දේවල් ඔවුන්ව තවත් අතරමං කළා විතරයි. මේ ගැටේ ලිහන්න නම් සාමාන්‍ය ක්‍රමවලින් එහාට ගිය තීරණාත්මක දෙයක් අවශ්‍ය වෙලා තිබුණා. ඔන්න ඔය විදිහට හැමදේම අඳුන් කුඳුන් වෙලා කිසිම මගක් පේන්නේ නැතුව තිබුණ වෙලාවක තමයි කවුරුත් බලාපොරොත්තු නොවූ තැනකින් පිළිතුරක් මතුවෙන්නේ. මේක තමයි මේ සම්පූර්ණ නඩුවේම ගමන් මඟ වෙනස් කරපු ඒ විද්‍යාත්මක සොයා ගැනීම. මොකද්ද මේ DNA ඇඟිලි සලකුණු කරණිය කියන්නේ? හිතන්නකෝ අපරාධයක් වුණු තැනකින් හම්බෙන පුංචි කෙස් ගහකින් හරි ලේ බින්දකින් හරි අපරාධකරුවා කවුද කියලා 100%ක්ම නිවැරදිව කියන්න පුළුවන් ක්‍රමයක්. මේක සාමාන්‍ය ඇඟිලි සලකුණකටත් වඩා දහස් ගුණයකින් නිවැරදි. මොකද මේක විද්‍යාත්මකව ඔප්පු කරන්න පුළුවන් දෙයක්. ඉතින් මේක වැඩ කරන්නේ කොහොමද? හරිම සරලයි. අපි හැමෝගෙම DNA ඇතුලේ තියෙනම හරිම විශේෂ රටාවන් ටිකක්. විද්‍යාත්මකව කිව්වොත් පුනරාවර්තන ඒකක. මේ රටා හරියට සුපර් මාකට් එකක බඩුවල තියෙන බාකෝඩ් එක වගේ. හැම කෙනාටම තියෙන්නේ වෙනස්ම අනන්‍ය බාකෝඩ් එකක්. ඒ කියන්නේ මේක හරියට අපේම ජානමය හැඳුනුම්පතක් වගේ. ඇත්තටම මේ තාක්ෂණයේ ලෝකෙට අලුත් දෙයක් නෙවෙයි. මේක 1984 තරම් ඈතක එංගලන්තයේදී දියුණු කරපු දෙයක්. 80 දශකයේ වෙද්දීම ස්කොට්ලන්ඩ් යාඩ් වගේ ලෝක ප්‍රකට ආයතන අපරාධ විසඳන්න මේක පාවිච්චි කළා. ඉතින් දශක කිහිපයකට පස්සේ 2015 දී ඒ ලෝකය වෙනස් කරපු තාක්ෂණය ලංකාවේ යුක්තිය ඉටු කරන්න නැතුවම බැරි දෙයක් බවට පත් වුණා. හරි, දැන් අපි ආයමත් එමු සයා සිදුවීම පැත්තට. මේ තරම් ප්‍රබල තාක්ෂණයක් ශ්‍රී ලංකාවේ විමර්ශකයන් අතර ලැබුණට පස්සේ ඔවුන් කොහොමද මේක නඩුවට පාවිච්චි කළේ? මේකෙදි වෙන්නේ මෙහෙම දෙයක්. මුලින්ම අපරාධ ස්ථානෙන් හම්බෙවෙන ජීව විද්‍යාත්මක සාක්ෂි හරිව පරිස්සමට එකතු කරනවා. ඊට පස්සේ විද්‍යාගාරයේදී ඒ සාම්පල් වලින් DNA වෙන් කරගන්නවා. තුන්වෙනි පියවර තමයි ඒ DNA වලින් අර විශේෂිත ජානමය ඇඟිලි සලකුණ, ඒ කියන්නේ පැතිකඩ හදාගන්න එක. අන්තිමටම ඒ පැතිකඩ අරගෙන සැකකරුවන්ගේ DNA පැතිකඩ එක්ක ගලපලා බලනවා. ඉතින් මේ මුළු මෙහෙයුමේම නායකත්වය ගත්තේ කවුද? ඒ තමයි අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, ඒ කියන්නේ CID එක. ඔවුන් ගත්තේ තීරණාත්මක පියවර. ඒ කියන්නේ DNA විශ්ලේෂණයට අවශ්‍ය රුධිර සාම්පල් එකතු කිරීම තමයි මේ නඩුවේ හැරවුම් ලක්ෂ්‍ය වුණේ. හරි, දැන් තමයි කතාවේ උච්චතම අවස්ථාව. විද්‍යාව කොහොමද සැකකරුවන් ගොඩාක් අතරින් වැරදිකරුවන් වෙන් කරලා නියම අපරාධකරුවටම ඇඟිල්ල දික් කළේ? මේ හෙළිදරව්ව ඇතරම පුදුම සහගතයි. සාම්ප්‍රදායික සාක්ෂියක DNA සාක්ෂි තියලා බලුවම වෙනස අහසට පොළව වගේ. ඇසින් දුටු සාක්ෂි එහෙම නැත්නම් වටපිටාවෙන් හම්බ වෙන හොඩුවාවල් සමහර වෙලාවට වැරදියට තේරුම් ගන්න පුළුවන්. හැබැයි DNA කියන්නේ එහෙම දෙයක් නෙවෙයි. ඒක ප්‍රතික්ෂේප කරන්න බැරි විද්‍යාත්මකව ඔප්පු කරපු නිශ්චිතම සත්‍යයක්. මේකෙන් එක දෙයක් හරිම පැහැදිලි. DNA වලට බොරු කියන්න බෑ. විමර්ශකයන් හොයා හිටපු ඒ නැතිවුණු පුරුක ඒ නොබින්දිය ශකි සම්බන්ධය ලබා දුන්නේ අන්න ඒ විද්‍යාත්මක සාක්ෂියයි. හැබැයි මේ කතාව මෙතනින් ඉවර වෙන්නේ නැහැ. මේ නඩුව සේයාට යුක්තියට කළා විතරක් නෙවෙයි. ඒකෙන් එහාට ගිය දෙයක් සිද්ධ වුණා. අපි බලමු මේක සිදුවීමක් කොහොමද ශ්‍රී ලංකාවේ මුළු අධිකරණ පද්ධතියේම අලුත් පරිච්ඡේදයක් පටන් ගත්තේ කියලා. මේ සිදුවීමෙන් පස්සේ ලංකාවේ අපරාධ විමර්ශනය දිහා බලන විදිහම වෙනස් වුණා. එකක් තමයි DNA කියන්නේ ප්‍රධාන අපරාධ නඩුවල ප්‍රාථමික සාක්ෂියක් කියන එක නීතියෙන් පිළිගැනීම. අධිකරණ වෛද්‍ය විද්‍යාවට ලැබෙන අවධානය ඒ සඳහා කරන ආයෝජන වැඩි වුණා. ඒ හැම දෙයකටම වඩා යුක්තිය හරියට ඉටු වෙනවා කියන විශ්වාසය මිනිස්සුන්ගේ හිතවන ආයමත් ශක්තිමත් වුණා. ඉතින් සියා සිදුවීමෙන් අපිට ලැබෙන පාඩම හරිම පැහැදිලි. තාක්ෂණයේ දියුණු වෙනකොට සත්‍යය සහ යුක්තිය හොයාගෙන යන අපේ ගමනත් ඒකම වෙනස් වෙනවා.
අද DNA තාක්ෂණයේ හෙට තවත් අලුත් දෙයක් වෙන්න පුළුවන්. ඉතින් අපිට හිතන්න ඉතිරි වෙන ප්‍රශ්නේ තමයි මේ විද්‍යාවේ දියුණුව අනාගතයේදී යුක්තියේ මාවත තවත් කොයිතරම් වෙනස් කරයිද කියන එක.